අයුබෝවන් අයිබෝවන් කියලා පිළිගන්නව හැමෝම. අද අපි නොදුටු අපි තුලින් ඩ්‍රෝන තාක්ෂණය, ඒ ආරම්භය, වර්තමානය හා අනාගතය ගැන කතා කරමු. යමු ඉක්මනටම වීඩියෝ එකට. මිනිසාගේ මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීයව ගමන් කළ හැකි යානයක් ඩ්‍රෝනයක් විදියට සරලව හඳුන්වන්න පුළුවන්. මෙයට වාතයේ, ජලයේ හෝ ගොඩබිම ගමන් කිරීමට හැකියාව තියෙනවා. මුලින්ම ඩ්‍රෝන හා සමාන තාක්ෂණයක් 1849 දී ඉතාලියයි ඕස්ට්‍රියාවයි අතර යුද්ධයේදී භාවිතා කරලා තියෙනවා. මෙහිදී ඕස්ට්‍රියාව විසින් ඉතාලියට පුපුරණ ද්‍රව්‍ය සහිත වායු බැලුන් 200ක ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. දැඩි සුළඟේ බලපෑම නිසා මෙම ප්‍රහාරය 100% සාර්ථක වෙලා නැහැ. මුල්ම මිනිසුන් රහිත යානය 1910 දී තමයි බිහි වෙන්නේ. මෙයට මූලික වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඒරියල් ටාගට් කියන ව්‍යාපෘතිය හරහා තමයි මේ යානය නිර්මාණය වෙන්නේ. මේ යානයට නම තියුවෙත් ඒරියල් ටාගට් කියලා. පස්සේ 1917 දී ඇමරිකාව විසින් බග් කියන සුරතල් නමින් හඳුන්වන කේටරින් බග් කියලා රෝද 4කින් ගමන් කරන යානය නිපදවනවා. ඔබට පේනවා ඇති මෙම යානය පියාසර කරන්න කලින් මුලින්ම රේල් පීලි වගේ පීලි දෙකක් මැදම ගමන් කරන්න. මෙම යානා මුලින්ම නිපදවන්නේ ගුවන් හමුදාවේ පුහුණු කටයුතු වලදී ඉලක්ක ලෙස භාවිතා කිරීමට. නමුත් මෙම පරීක්ෂණ විද්‍යාගාර ඇතුලේ නැවතුනේ නැහැ. ඒවා රහසිගතවම ක්‍රියාත්මක වුණා. 1930 දී යලිත් බ්‍රිතාන්‍යයන් විසින් ක්වීන් බී කියලා රේඩියෝ තාක්ෂණයෙන් වැඩ කරන ඉලක්ක යානාව එසේත් නැත්නම් ටාගට් ඩ්‍රෝන් එකක් නිපදවනවා. මෙන්න මේ කාලෙදි තමයි ඩ්‍රෝන් කියන නම මිනිසුන් අතර ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් මීමැස්සෙක් ගමන් කරනකොට එනවා වගේ සද්දයක් තමයි මේ යානා ගමන් කරනකොට එන්නේ. මෙන්න මේ සිදුවීම සිහි වෙන්න තමයි මේ නම තියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ඩ්‍රෝන් කියලා කියන්නේ මී වදයක ඉන්න පිරිමි මීමැස්සට. ඔන්න ඕක තමයි ඩ්‍රෝන් කියන වචනේ පිටිපස්සේ තියෙන කතාව. ආපහු ඩ්‍රෝන තාක්ෂණයට ආවොත් දෙවන ලෝක යුද්ධයට පෙර ඕස්ට්‍රේලියාව විසින් ජෙට් එන්ජින් එකකින් ක්‍රියාත්මක කරන ගැෆ් කියලා ටාගට් ඩ්‍රෝන් එකක් නිපදවනවා. යලිත් 1960 දී ඇමරිකාව විසින් වියට්නාම් යුද්ධයේදී බුද්ධිතරතුරු එකතු කරන්න, ඒ වගේම පත්‍රිකා බෙදා හැරීමට ඩ්‍රෝන්ස් යලිත් බහුල වශයෙන් භාවිතා කරලා තියෙනවා. 1990 ඉඳන් අද දක්වා තමයි නවීන ඩ්‍රෝන තාක්ෂණය නිෂ්පාදනය ආරම්භ වෙන්නේ. මෙහිදී GPS තාක්ෂණය, ඒ කියන්නේ යම් වස්තුවක් පිහිටි ස්ථානය හඳුනා ගැනීමේ තාක්ෂණය සහිත යානා නිපදවනවා. මේ සඳහා චන්ද්‍රිකාවල සහාය ලබා ගන්නවා. මේ සඳහා හොඳම උදාහරණය තමයි MQ ප්‍රෙඩේටර් කියන ඇමරිකාව විසින් නිෂ්පාදනය කරපු ඩ්‍රෝන යානාව. මිනිස් ජීවිත විනාශ කරන්න හදපු ඩ්‍රෝන යානා 2006 දී තමයි අපගේ ප්‍රයෝජනය සඳහා වැඩි වශයෙන් යොදාගන්නේ. වර්තමාන ඩ්‍රෝන් යානාවලට GPS තාක්ෂණය, සෙන්සර්ස්, කැමරා වැනි නවීන උපකරණ භාවිතා කරලා තියෙනවා. විපතට පත්වෙච්ච මිනිස්සු බේරගන්න, මිනිසුන්ට උදව් කරන්න මේ ඩ්‍රෝන යානා යොදා ගන්නවා. ඒ වගේම වගා කටයුතු කරනකොට ඕන කරන රසායනික ද්‍රව්‍ය ඉසීමට ඩ්‍රෝන බහුල වශයෙන් භාවිතා කරනවා. විනෝදාංශ කටයුතු සඳහා, චිත්‍රපට කර්මාන්තයට, පින්තූර ගැනීමට ඩ්‍රෝන අද වර්තමානයේ තරුණ පරපුර විසින් විශාල වශයෙන් භාවිතයට ගන්නවා. කනගාටුවට කරුණ නම් මෑත කාලයේදී ඩ්‍රෝන යානා බහුල වශයෙන් විශාල තාක්ෂණික පරිවර්තනයන්ට ලක් කරලා යුද්ධ කටයුතු සඳහා යොදා ගැනීමයි. මෙයට හේතුව වන්නේ අඩු පිරිවැයකින් සතුරාට විශාල හානියක් සිදු කර
යුද බිමේ උපක්‍රමික ජයග්‍රහණ අත්කර ගැනීම. සාමාන්‍යයෙන් අඩුම ඩොලර් 200 ඉඳලා ඩ්‍රෝන යානයක් නිපදවන්න පුළුවන්. හැබැයි මෙම ඩ්‍රෝන යානා භාවිතා කරලා ඇමරිකන් ඩොලර් මිලියන 810 වගේ නවීන යුද ටැංකි නිමේෂයකින් විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශාල යුද මුහුදු පතුලට යැවීමේ හැකියාව මෙම ඩ්‍රෝන යානා සතුයි. මෑතකදී ඩ්‍රෝන බහුලව භාවිතා කරන යුද්ධ ගැන කතා කරනකොට රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය කතා නොකරම බැහැ. මෙහිදී දිනකට ඩ්‍රෝන යානා 100කට වඩා දෙපැත්තම පාවිච්චි කරන්න ජීවිත දහස් ගණන් අලු දූවිලි කරමින්. ඇමරිකාවේ නිෂ්පාදිත ඒබ්‍රහම් වර්ගයේ යුද ටැංකි, පෝලන්තය හා ඉස්පානිය විසින් නිෂ්පාදිත ලෙපර්ඩ් 2 යුද ටැංකි, එක්සත් රාජධානී චැලෙන්ජර් 2 යුද ටැංකිය වගේම රුසියාවේ T10 යුද ටැංකිත් ඩ්‍රෝන ප්‍රහාරයට ලක් වෙලා හිස් ටින් ගොඩක් වගේ තැන තැන විසිරීලා තියෙනවා. එහෙනම් මොහොතක් බලමු සම්පූර්ණයෙන්ම මේ ඩ්‍රෝන ක්‍රියාන්විතය. Against odds rise, claim our field. Wind blows, fierce through silent night. Grip weapons tight, face comments wide. Our destinies stand as one. In endless battle shine like sun. Warriors of the sacred land, fight last breath across the sand. Battle rages will never yield. March to light, spirit seal. Chaos world, we carve our name on history's walls through fame's flame. Wind blows, fierce through silent night. Grip weapons tight, face come and fight. Stand as one, in endless battle shine like sun. Warriors of the sacred land, fight last breath across the sand. හොඳයි, ටිකක් හිතමු අපේ රටේ ත්‍රස්ත කණ්ඩායමක් යලිත් සංවිධානය වෙලා ඩ්‍රෝන අතට ගත්තොත් කුමක් විය හැකිද? අපේ රටේ ආර්ථිකය විනාශ කිරීමට වටිනා ස්ථාන පොළොවට සමතලා කරන්න ඩ්‍රෝන 100ක් ප්‍රමාණවත් නොවේද?
ගුවන් ආරක්ෂක පද්ධති එයාර් ඩිෆෙන්ස් සිස්ටම්ස් වලට මේවා වැළක් විය හැකිද? ඓතිහාසික වශයෙන් වටිනාකමක් ඇති ස්ථාන, ආගමික වශයෙන් වටිනාකමක් ඇති ස්ථාන, රටේ ආර්ථික මර්මස්ථාන ෂණයකින් අලු දූවිලි වී විනාශ වෙනවා ඔබට හිතා ගන්න පුළුවන්ද? විශාල වැව් වමුණු වේලි වලට ප්‍රහාර එල්ලවන කාලය වන විට අපි යුද තාක්ෂණය පැත්තෙන් කොච්චර දියුණුවක් ලබාගෙන සිටීද? මෙම අඳුරවනාගතය ගැන සෑදුණු කෙටි වීඩියෝවකින් සමුගන්නා ගමන් අපි නොදුටු අපි channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරලා තියාගන්න. මෙවැනිම කාලීන වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. Thank you.